මහනුවර පූජනීය දළදා මාලිගා පරිශ්‍රයට නොදුරින් හරිත පැහැතුණු වදුර අතර නිහඬව වැඩ සිටින සෙංකඩගල ශ්‍රී නාථ දේවාලයේ යනු උඩරට රාජධානී අභිමානයත් බොදු දේව විශ්වාසයන්ගේ මනරම් සංකල්පයක් කියාපාන අපූර්ව සංකේතයක්. අනුරාධපුර සමයේ සිට පැවතෙන ලෝකේශ්වර නාථ බෝධිසත්ව සංකල්පයේ මුල් කර ගනිමින් නිර්මාණය වූ මෙම දේවාල පරිශ්‍රය මහනුවර නගරයේ පවතින පැරණිතම ගල් ගොඩනැගිල්ල ලෙසද ඓතිහාසික වටිනාකමකින් යුක්ත වෙනවා. දේවාල භූමියට පියනගන ඕනෑම අයෙකුගේ සිත් තුළ ෂණයෙන් ජනිත වෙන අපූර්ව ශාන්තභාවයක් සහ ද්‍රවිඩ ශෛලයේ ආభాෂය සහ පාරම්පරික ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමවේදයන් මුසු කර ගනිමින් අලංකාරව දේවාර මන්දිරය අතීත හෙළ ශිල්පයාගේ අසමාන කුසලතාවය මැනවින් විදහා පානවා. දේවාල ගැබ තුළ වැඩ සිටින මෛත්‍රී බෝධිසත්වයන් ලෙසද සැලකෙන ශ්‍රී නාථ දෙවිඳුන්ගේ ප්‍රතිමාව කරුණාවෙන් සහ ශාන්තියෙන් පිරී පවතිනවා. දේවාල භූමියේ ඇති පැරණි චෛත්‍ය සෙවන සලසන පූජනීය බෝධීන් වහන්සේ මගිනුත් දේවාල භූමියට පූජනීය ආලෝකයක් එකතු කරනවා. මෙම බෝධිය අනුරාධපුර ශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් ලෙසද සැලකෙනවා. අතීතයේ කන්ද උඩරට රජවරු සිංහාරූඪ වීමට පෙර නාමකරණයන් සිදු කරේද රජුගේ කඩුව පළඳවනු ලැබුවේද ශ්‍රී නාථ දේවාල පරිශ්‍රය තුළ. දළදා සමිඳුන්ට පූජෝපහාරණ දක්වන උතුම් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේදී නාථ දේවාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. කප් සිටුවීමේ සිට දිය කැපීමේ මංගල්‍යය දක්වා ඇසළ පෙරහැරේ සියලුම ආගමික චාරිත්‍රයන් ආරම්භ කිරීම සිදුවන්නේ නාථ දේවාලය මුල් කර ගනිමිනි. ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු වන සංකේතය වන කප් සිටුවීමේ චාරිත්‍රය සඳහා සුබ මොහොතින් කැපූ පනස හෙවත් කොස්සත බෙදා දෙනු ලබන්නේද නාථ දේවාලය තුලිනි. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරට පිටුපසින් සතර මහා දේවාල පෙරහැරවල් වලින් අතරින් පළමු පෙරහැර වන්නේද නාථ දේවාල පෙරහැරයි. ගැටබේ තොටේදී සිදු කරන දිය කැපීමේ මංගල්‍යයෙන් පසුව පෙරහැර නිමාවට පත්වීමට පෙර නාථ දේවාල භූමියේදී පැවැත්වෙන විශේෂිත වූ චාරිත්‍ර වාරිත්‍ර මගින් මුළු සිරිලකටම සෙත සරසයි. ශ්‍රී නාථ දේවාලය යනු හුදෙක් පූජනීය ස්ථානයක් පමණක් නොව හෙළ සංස්කෘතියේ බෞද්ධ ආනුභාවයෙන් සහ උඩරට රාජකීය උරුමේ මහා තෝතැන්නක් ලෙසද රිදී සීනු හඬක් හේවිසි නාදයක් සුවඳ ධූපයන්ගෙන් පිරි පරිසරයක් නද නාථ දේවාලයේ අදට සෙංකඩගල පුරවරයට ආශිර්වාදයක් ලෙස බැබලෙන අභිමානවත් ස්ථානයක් ලෙස සැලකෙනවා. ලක්වැසි සැමට නාථ දෙවි පිහිටයි.